අයිබන්වාට ශ්‍රී ලාංකේය හාස්‍ය උත්පාදක නිෂ්පාදනයක් වන නෙළුම් කුරුණ චිත්‍රපටයේ බහුභාෂාවලින් ප්‍රතිනිර්මාණය කළ පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටය ලෙස ඉතිහාසගත වෙලා තියෙනවා. චිත්‍රපට නිෂ්පාදක ඉලංගෝ රාම් විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ පළමු නිල ප්‍රතිනිර්මාණය දමිළ භාෂාවෙන් පේර්සු සහ තෙලුගු භාෂාවෙන් පේධා ලෙස අධ්‍යක්ෂණය කරලා තියෙනවා. දකුණු ඉන්දිය නිෂ්පාදන ආයතනයක් වන ස්ටෝන් බෙන්ච් ෆිල්ම්ස් සමග සහයෝගයෙන් කන්නඩ සහ මලයාලම් භාෂාවෙන්ද ඒ නිර්මාණය කොට ඇත. මුල් සිංහල චිත්‍රපටය සහ දෙමළ ප්‍රතිනිර්මාණය මේ වන විටත් සිනමා හල් වල තිරගත වෙනවා. ප්‍රසිද්ධ උතුරු ඉන්දියානු චිත්‍රාගාරයක් සමග හින්දි ප්‍රතිනිර්මාණයක් සිදු කිරීම පවතින අතර ස්පාඤ්ඤ, ඉතාලි, ප්‍රංශ සහ බෙල්ජියම් භාෂාවලින් යුරෝපීය අනුවර්තනයන්ද සිදුවීම පවතී. ප්‍රසිද්ධ කොරියානු සමාගමක් විසින් ඇමරිකාවේදී ප්‍රතිනිර්මාණයක් ලෙස නිෂ්පාදනය කිරීමට නියමිතයි. නෙළුම් කුරුණ චිත්‍රපටය මේ වන විටත් අන්තර්ජාතික පිළිගැනීමට ලක් වෙලා තියෙනවා. මේ චිත්‍රපට අධ්‍යක්ෂක ඉලංගෝ රූපවාහිනී වෙළඳ අධ්‍යක්ෂකවරයෙකු ලෙස වසර 15ක අත්දැකීම ඇත. සිංහල සිනමාව වෙනස්ම මග්ගට හරවන ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කරන ලද නෙළුම් කුරුණ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයක්ද පසුගියදා පැවැත්වුණා. මේ චිත්‍රපටයේ දායකුන් නළුනිලන් අත්දැකීම් අතින් ගොඩක් පරිණත නළුනිලන් කෞශල්‍ය ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තුසිත ලක්නාත්, රංජිත් පනාගොඩ, චමිලා පීරිස්, චාන්දිනී සෙනෙවිරත්න, දිල්හානි ඒකනායක, ආලුකා ගායත්‍රී, සුලෝචනා වීරසිංහ, කෝරළගේ සමන්, මధుර ප්‍රභාෂවර, රාජා ගණේෂන්, සරත් මොරොන්තුඩුව, සංජීව උපේන්ද්‍ර සහ අසීල සිල්වා මේ සඳහා රංගනයෙන් දායක වෙනවා.